ආයිබෝවන් හැමෝටම ඔන්න මං අද ඔයාගේ ගෙදරට ගෙනාව රසම රස කීටෝෆී රෙසිපි එකක්. අපි මුලින්ම බලමු මේ කීටෝෆී එක හදාගන්න අවශ්‍ය වෙන ද්‍රව්‍ය මොනවද කියලා. කීටෝෆී ටික හදාගන්න මම අද ගත්තේ පොටි මිල්ක් මේඩ් ටින් එකක්. ඒ වගේම කජු ග්‍රෑම් 50ක් විතර. කජු ටික ඔයාලා පොඩි කෑලි වලට කපා ගන්න. බටර් හෝ මාජරින් ග්‍රෑම් 40ක් විතර ගන්න. වැනිලා තේ හැන්දක් පමණ. ඔයාලට අවශ්‍ය නම් කරන මුංගු දාගන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් සීනි ග්‍රෑම් 200ක් අවශ්‍ය වෙනවා. මුලින්ම මම කීටෝෆී ටික කපා ගන්න අවශ්‍ය පිහිය සහ ලෑල්ල මේ විදිහට බටර් ටිකක් ගා ගන්නවා. ඉතින් ඔයාලා භාජනයක් පාවිච්චි කරනවා නම් ඒ භාජනයේ බටර් හෝ මාජරින් ටිකක් ගා ගන්න. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්න කියලා මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට like එකකුත් දාන්න. මම අද කීටෝෆී එක හදාගන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ අඩිය ඝනකම භාජනයක්. ඔයාලත් අඩිය ඝනකම් භාජනයක් ගන්නවා නම් හොඳයි. එතකොට කීටෝෆී මිශ්‍රණය පිච්චෙන්නේ නැතුව හරිම ලේසියෙන් අපිට මේ වැඩේ කරගන්න පුළුවන්. මම මුලින්ම මිල්ක් මේඩ් ටික භාජනයට එකතු කරගත්තා. ඊට පස්සේ මිල්ක් මේඩ් ටින් එකෙන් භාගයක් වතුර ගන්නවා. ඉතින් මෙන්න මේ ප්‍රමාණය තමයි මම වතුර ගත්තේ. ඊට පස්සේ ටින් එකේ ගෑවිලා තියෙන මිල්ක් මේඩ් ටිකත් මේ විදිහට වතුරෙන් ගන්න. වතුර එකතු කරගත්තට පස්සේ මේ වෙලාවේදී මම සීනි ටිකත් එකතු කරගන්නවා. ඊට පස්සේ සීනි වතුර සහ මිල්ක් මේඩ් ටික හොඳින් මේ විදිහට කලවම් කරගන්න. සීනි ටිකක් දිය වෙනකන් කලවම් කරගත්තාම ඇති. මොකද මේක අපි ලිපේ තිබ්බට පස්සේ ඉක්මනින්ම සීනි ටික දිය වෙනවා. ඊළඟට මම ලිප් ඔන් කරගෙන මිල්ක් මේඩ් මිශ්‍රණය ලිපෙන් තියාගන්නවා. මම මුලින්ම මේ වගේ සාමාන්‍ය ගානට තමයි ලිපේ ගින්දර තියාගන්නේ. සීනි ටික හොඳින් දිය වෙනකන් සාමාන්‍ය ගානට ගින්දර තියාගන්න. කීටෝෆී මිශ්‍රණය ලිපේ තිබ්බට පස්සේ ළඟම ඉඳන් මේ විදිහට හැඳි ගන්න ඕනි. ඒක නිසා ඔයාලා කීටෝෆී එක ලිපේ තියාගන්න කලින් අවශ්‍ය කලමනා ටික ළඟට ගන්න. මම දැන් ඔයාලට පෙන්නන්නේ කීටෝෆී මිශ්‍රණය විනාඩි 15කට විතර පස්සේ. දැන් තරමක් දුරට කීටෝෆී මිශ්‍රණය උකු වෙලායි තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයට ආවට පස්සේ ලිපේ ගින්දර ගොඩක්ම අඩු කරලා තියාගන්න. ඒ වගේම කීටෝෆී මිශ්‍රණය නොනවත්ව හැඳි ගන්න ඕනි. දැන් මම මේ මිශ්‍රණය ලිපේ තියලා හරියටම විනාඩි 30ක් විතර වෙනවා. ඔයාලට දැන් පේනවා ඇති කලින්ට වඩා මිශ්‍රණය තව ටිකක් උකු වෙලායි තියෙන්නේ. ඒ වගේම මම මෙන්න මේ ගානට තමයි ගින්දර තියාගත්තේ. ඉතින් මිශ්‍රණය ලිපේ තියලා හරියටම විනාඩි 40ක් විතර ගියාට පස්සේ ඔයගලන්ට පේනවා ඇති දැන් මිශ්‍රණය පදන් වේගෙන එන්නේ. ඉතින් මේ වෙලාවේදී කපාගත්ත කජු ටික ඒ වගේම වැනිලා තේ හැන්දා බටර් ටිකත් මම මේ වෙලාවේදීම එකතු කරගන්නවා. ඊට පස්සේ මේ ඔක්කොම හොඳින් මිශ්‍ර කරගන්න ඕනි. දැන් අපේ මිශ්‍රණය කීටෝෆී පදමට ඉතාම ආසන්නයි. මේ වෙලාවේදී ඔයාට හැන්දට ඝනකමට දැනේ. ඒ වගේම මිශ්‍රණයෙන් ටිකක් උඩට වක් කරනකොට කැදලි කැදලි වගේ වැටෙනවා නම් අන්න ඒක තමයි මිශ්‍රණය හරිම පදම. තවත් විනාඩි 2ක් විතර ලිපේ තිබ්බට පස්සේ අපිට හරිම පදමට ගන්න පුළුවන්.
ඔන්න දැන් මිශ්‍රණය පදම හරියටම හරි. මම ඔයාලට පෙන්නන්නම් මිශ්‍රණය පදම. මේ බලන්න හැන්දෙන් උඩට උස්සනකොට කැදලි වගේ වැටෙන්නේ. ඉතින් මේ වෙලාවේදී ලිප් ඔෆ් කරලා මිශ්‍රණය ලිපෙන් බා ගන්න. ඊට පස්සේ ඉක්මනින්ම තැටියකට දාගන්න ඕනේ. ඉතින් ඔයාලා මේ වැඩේ ටිකක් අත ඉක්මන් කරලා කරගන්න. නැත්තම් මිශ්‍රණය ගොඩක් හයි වුණොත් කපන්න අමාරුයි. ඉතින් මම ඉක්මනට මේ හැන්දේ තියෙන ටිකයි ඔක්කොම මේ විදිහට තැටියකට දාගෙන තුනී කරගන්නවා. ඔයාට මේකට ස්පැචුල එකක් හරි කිසිල් කොලයක් හරි පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට කිඩ් ටොෆී එකේ සයිස් එක අනුව මේ විදිහට තුනී කරගන්න පුළුවන්. ඊට පස්සේ හතර පැත්තෙන්ම හොඳින් කොටුවක් වගේ හදාගෙන ඊගාවට මිශ්‍රණය තරමක් ඝන වුණාට පස්සේ කපා ගන්න. ඉතින් අද වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ? වීඩියෝ එක හොඳයි නම් අනිත් අයට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ලයික් එකක් දාලා ඔයාගේ අදහසත් යටින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා ආස රෙසිපීස් තියෙනවා නම් යටින් කමෙන්ට් කරන්න. මම අනිවාර්යයෙන්ම ඔයාලා වෙනුවෙන් අලුත් රෙසිපි ගේන්න බලාපොරොත්තු වෙනවා. ඔන්න දැන් ඉතින් තියෙන්නේ ඔයාට අවශ්‍ය ප්‍රමාණයට කෑලි කපා ගන්න. ඉතින් මම මෙන්න මේ සයිස් එකට තමයි කෑලි කපා ගත්තේ. මගේ කෑලි 35ක් වගේ තිබුණා. ඉතින් ඔයාලා ලොකු කෑලි කපා ගත්තොත් ලොකු කෑලි 20ක් විතර කපා ගන්න පුළුවන්. ඔයාලා මගේ වීඩියෝ එක බැලුවට බොහොම ස්තුතියි. එහෙනම් ආයෙත් දවසක රස කෑමක් අරගෙන මම ඔයාලගේ දෙට්ටනකන් ගිහින් එන්නම්.